තමන්ට සමාජයට රටට හිතන්න යමක් අද කියන්න මං ආවේ. අපි රටක් විදිහට ගත්තොත් අපි හරි දේ හරි විදිහට හරි වෙලාවට සමාජගත කරාද? එහෙම නැත්නම් හරි දේ නැතුව වැරදි දේ හරි විදිහට සමාජගත කරාද? ඒකේ ප්‍රතිඵල අපි අද භුක්ති විඳිනවා. ඒත් එක්කම අපි ගැන හිතුවොත් අපිට නිවැරදි දේ නිවැරදි වෙලාවට නිවැරදි කාල සීමාවන් තුල නිවැරදි වයස් සීමාවන් තුල ඉටු කළා නම් අපිට අද වෙද්දි අපි හරි තැන්වල ඉන්න පුළුවන්. හැබැයි අපි නිවැරදි දේ වෙනුවට නිවැරදි වෙලාවේ වැරදි දේවල් නිවැරදි විදිහට උපකල්පනය කරලා ඒවා පිළි අරගෙන වැරදි දේවල් නිවැරදි විදිහට ක්‍රියාත්මක කරා නම් ඒකේ ප්‍රතිඵල අපිට අද ඒ විදිහට ඔබ කටයුතු කරනවා නම් ඒකේ ප්‍රතිඵල අනාගතයේ භුක්ති විඳින්න පුළුවන්. එහෙනම් අපි ජීවිතේට හරි දේ හරි විදිහට පිළිගැනීමටත් හරි දේ හරි විදිහට ක්‍රියාත්මක කිරීමටත් අපි උත්සාහ කළ යුතුයි. එහෙම කරොත් තමයි අපිට අනාගතයේ හොඳ දේවල් ලැබෙන්නේ. අපි අද බැලුවොත් අද ඉන්න අය අතර ඔබ අපි මේ සමාජය තුල වැරදි කරපු මිනිස්සු අපි වැරදි කරන දේවල් ගැන එයාලගේ අතීතය බැලුවොත් එයාලා ඒ කාලේ අර මං කිව්වා වගේම නිවැරදි දේ වුණත් වැරදි විදිහට වැරදි දේ නිවැරදි විදිහට පිළි අරගෙන ගිය මිනිස්සු වෙන්න පුළුවන්. ඒ හින්දා අපි පුදුදු වෙමු, ක්‍රියාත්මක වෙමු, පටන් ගමු. හරි දේ හරි විදිහට පිළිගන්නත් හරි දේ හරි විදිහට සමාජගත කරන්න. එහෙම වුණොත් අපිට ලස්සන ලංකාවක් රටක් සමාජයක් හදන්න පුළුවන් වෙයි. ඒත් එක්කම ඔබ මම අපි ඔක්කොම ලස්සන මිනිස්සු වෙයි, හදවත් වලින් සහ ලස්සන ලංකාවක් බිහි කරන්නට.